ඉතින් පාට් 2 එකවත් හරි අපි කලින් කතා කරපු ගොඩක් තියරිස් කන්ෆර්ම් වුණා. ඒ වගේම සමහර තියරිස් දැන් අපිට අයින් කළා දාන්නත් වෙනවා. ඒ වගේම සමහර කට්ටිය ක්ලොසෙට් එකෙන් එළියට ආවා. This nigga's a homosexual. ඉතින් අපි මේ වීඩියෝ එකේ බලමු වෙක්නාගේ මේ පෙන්නපු අලුත් මේ ලෑයා එක මොකක්ද? ඒ වගේ මෙයා ඊළඟට ගන්න ප්ලෑන් එක මොකද්ද? ඒ වගේම අපේ ගෑන් එක මොකද්ද ඊළඟට ගන්න යන ප්ලෑන් එක? ඒ විතරක් නෙමෙයි 31st night රිලීස් වෙන්න තියෙන ෆයිනල් එපිසෝඩ් එකේදී මොන වගේ දේවල්ද අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඔන්න ඔය සෙට් එකත් අපි කතා කරලා බලමු මේ වීඩියෝ එකකින්. ඉතින් පාර්ට් 2 එකේ ආපු මේජම කතන්දර සෙට් එකකින් අපිට ගන්න පුළුවන් මේ වර්ල්ඩ් සෙට් එක ගැන තිබ්බ තියරි එක. ඉතින් මගේ වීඩියෝස් කලින් බලපු කටියට මතක ඇති මෙන්න මේ වීඩියෝ එකේදී මම මේ ගැන කතා කරා. මේ තිබ්බ ඔක්කොම වර්ල්ඩ්ස් අනම්මනම් සෙට් එක ගැන. මේ අපේ ගෑන් එක අන්තිමේදී ෆයිනල් රියලයිස් කරගන්නවා මොකද්ද මේ කතාව කියලා. ඒ කියන්නේ මේ අප්සයිඩ් ඩවුන් එක කියන්නේ ඩයිමෙන්ෂන් X එකයි අපේ මේ තියෙන නෝමල් අර්ත් එකයි එකට එකක් කනෙක්ට් කරන බ්‍රිජ් එකක් කියන එක. ඉතින් ඔයගොල්ලන්ට මතක නම් සීසන් 4 එකේ විච්ච කාරණා සෙට් එකත් එක්ක එතකොට වෙක්නා ඇවිල්ලා හිටියේ එයාගේ මේ ඔක්කොම අර වයින්ස් ටු කනෙක්ට් කරලා මේ ඔක්කොම ලොකේෂන් එකේ එයා තෝරගෙන තිබ්බේ අප්සයිඩ් ඩවුන් එක. ඉතින් මේ අප්සයිඩ් ඩවුන් එකේ ඉඳලා තමයි මෙයා මේ සම්පූර්ණ මැච් එක ගැහුවේ. හැබැයි දැන් එයා එහෙම නෙමෙයි කරන්නේ. දැන් මෙයා සම්පූර්ණයෙන් මෙයාගේ ඔක්කොම ටික කන්ට්‍රෝල් කරන්නේ කෙලින්ම ඩයිමෙන්ෂන් X එකේ ඉඳලා. ඉතින් ඒක ගැනත් අපි පොඩ්ඩෙන් කතා කරමු. ඉතින් මේවා ඉතින් පටන් ගන්න කලින්ම ඔක්කොම කලින්ම මෙන්න මේක කියලා නේද. ඉතින් අර පාර්ට් 1 එකයි 2 එකයි ගත්තම සර පාර්ට් 1 එකේ තිබ්බ පේස් එකයි ඒකෙන් තිබ්බ ඒ එපිසෝඩ් 4 ගිය විදිහය ගත්තාම පස්සේ ඒක ටිකක් ඉන්ට්‍රස්ටිං මේ පාර්ට් 2 එකට වඩා. මොකද පාර්ට් 2 එක නිකන් අර ටිකක් unnecessary දේවල් එකට පොඩක් කර ඇදුනා. නිකන් අර ෆයිනල් එපිසෝඩ් එකට නිකන් අර ෆෝම් කරන අප් කරන සීන් එකක් වගේ දැන්න නිකන් අර අලුත්ම මේකටත් වඩා. ඉතින් කවන්න මේකේ ගොඩක් දේවල් කන්ෆර්ම් වුණානේ. ඉතින් ඒ වගේම තමයි වැදගත්ම සිද්ධියක් තමයි මේ මැක්ස් ආපහු නැගිටින එක එයාගේ කෝමයකින්. ඉතින් එයා මේක කරන්නේ හොලි වීලාගේ සපෝට් එකත් එක්ක. ඉතින් මේ සීසන් එකේ අපිට ගොඩක් මේ හොලි වීලා කියන කැරක්ටර් එක බලා ගන්න පුළුවන්. මෙයාගේ ගොඩක් සීන් තියෙනවා මේකේ. ඒ වගේම තව දෙයක් ගත්තොත් මෙයාගේ මේ කැරක්ටර් ඩෙවලොප්මන්ට් එක එයාගෙත් ෆස්ට අපි මේ සීසනයම කතාරොත්තේ මේ ෆස්ට එපිසෝඩ් එක ඉඳලා දැන් මේ හරි ඉවරනකොට එයාගේ කැරක්ටර් එක ඩෙවලොප් වෙච්ච හැටි ඒක ආයමුතුවෙන්ම හිඩන් දෙයක් නෙවෙයි. ඉතින් ඒක එයා කතාවම එයා කියනවනේ. ඉතින් අර ඒ වගේ එයාගේ අයියා අන්තිමේ එයාට වෙන්න කියපු කෙනා කොහොම හරි එයා වුණා නිකන් අර ඒ ඩෙවලොප්මන්ට් එකත් මට හිතෙනවා හොඳට මේක පෙන්නවා කියලා. ඉතින් හොලිගේ හොදගේ වගේම හොලිගේ සීන් එකදී මෙස් අප් පිච්ච කරගත්ත මේ අපේ ප්‍රොඩක්ෂන් ටීම් එක පොඩ්ඩක් අවුල් කරගත්ත කතා ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ දැන්ටමත් මේක දැකලත් ඇති සෝෂල් මීඩියා වල අම්බානක දාලා තිබ්බ සැන්සන් වල. ඉතින් මේක මේ පෙන්න ටයිම් පීරියඩ් එකකට අන්ඩාම තාම රිලීස් වෙලත් නෑ. ඒක මම හිතන්නේ ඊට අවුරුදු බර ගණන් ගියාට පස්සේද කොහෙද අන්ඩාම රිලීස් වෙන්න තියෙන්නේ. ඉතින් මේක නිකන් හරියට අර ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ අර ඩෙනරිස්ගේ කොෆි කප් එකේ සීන් එක වගේ තමයි. ඉතින් මොකක් හරි මගුලක් ප්‍රොඩක්ෂන් ටීම් එකෙන් කියලා කරගත්තාම පස්සේ ඉතින් සදාකාලික ඉතින් ඉවරයි. ඉතින් ඒ වගේම හොලිගේ ඒ සීන් එක කියනවා වගේ මට මෙන්න මේකත් පොඩ්ඩක් කතා කරන්න දෙතුණා. මේක මට නිකන් මීටර් විච් එකක්. ඉතින් මේ සීන් එක ඔයගොල්ලන්ට මතක ඇති මේ ස්ටාර් වෝස් එකේ තිබ්බ එක. ඒක අතර ස්ට්‍රේන්ජර් තින්ග්ස් එකේ රයිටර්ස්ලා ඒගොල්ලෝගේ ටීම් එක මේක අර වගේ ගොන් ඉදිරියට නැතුව පොඩ්ඩක් අර බිලියබල් විදිහටවත් මේක දාලා තිබ්බා. ඉතින් ඒ වගේම තමයි වැදගත්ම දෙයක් තමයි මේකේ මේගොල්ලෝ යනකොට මේ කේව් එකේදීම වෙන සීන් එක. මේකේදී අපිට ආපහු බලා ගන්න පුළුවන් මේ යන් හෙන්රි ක්‍රීල් ගැන පොඩි සීන් එකක්. ඉතින් මෙන්න මේ සීන් එකත් මම ඕල්රෙඩි කතා කරා මේ වෙක්නාගේ ඔරිජින් ස්ටෝරි එක කොහොමද මෙයාට මේ පවර්ස් ආව සීන් එක ගැන මෙන්න මේ වීඩියෝ එකේදී. ඒගොල්ලොන්ට ඉතින් මතක නම් ඒ සීන් එක. ඒකෙදී මේ කිව්ව කතාව වගේම අපිට මේ ෆස්ට් ෂැඩෝ කියන මේ බ්‍රෝඩ්වේ ෂෝ එකෙන් දීපු ඉන්ෆර්මේෂන් උත් එකත් ගත්තොත් එහෙම මේකේ TV series එකේ පොඩ්ඩක් කතාව චුට්ටක් වෙනස් වෙච්ච වගේ ලයින් එකක් තියෙනවා. ඉතින් ඒ වුණාට බේසික් ස්ටෝරි ලයින් එක ගත්තොත් එහෙම මෙන්න මේකෙදී අපිට බලා ගන්න පුළුවන් අර මං කලින් වීඩියෝ එකේමත් කිව්වා මෙන්න මේ අර සයන්ටිස්ට්ගේ කතාව. ඉතින් මේක පොඩක් වෙනස් විදිහට පෙන්නනවා. මෙයා මේ වෙඩි තීලි වෙලා නම් මනම් කරලා මෙයා ඊට පස්සේ මැරුණාට පස්සේ තමයි මේ බ්‍රීෆ් කේස් එක ඕපන් කරන්න කියලා. ඉතින් කොහොම හරි කමන අපිට බේස් අයිඩියා එක ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි මූවමන්ට් එක. මෙන්න මේ මූවමන්ට් එක තමයි මේ හෙන්රි එක්සැක්ට්ලි මේ ඩයිමෙන්ෂන් X එකට ගියේ. මොකද ඇත්තටම මං හිතුවේ මේකේ තව මෙන්න මේ ෆයිනල් එක එන්න කලින් මේ ටිකෙන් මොන හරි ඉන්ෆර්මේෂන් දෙයි කියලා නට මේක ඇත්තට දුන්නේ නැහැ. ඉතින් මං හිතනවා දායි කියලා එනවාට තියෙන කතන්දරත් එක්ක ඔය ඔක්කොම දාන්න ඇඩි වෙයිද දන්නේ නැහැ. ඉතින් let's hope so right. ඉතින් යා ඉතින් පොපියුලර්ම සීන් එක එපිසෝඩ් 7 එකේ මේ විල්ගේ සීන් එක will coming out of the closet සීන් එක. ඉතින් මේක ෆෑන්ස්ලා ඩිවයිඩ් කරපු සීන් එකක් වගේ මට හිතෙනවා. බ්‍රෝ ආල්ට කියන්න මීම්ස් අයක්කා කියන්නේ සෑයන ගොඩක් තනිකරම මේකේ කාලා තින්නේ මේ මිනිස්සයා ගැන මීම්ස් විතරයි. ඉතින් අර
මෙන්න මේ කතාව මෙන්න මේ කියන කතාව හරියටම හරි. කොච්චර ප්‍රොඩක්ෂන් එක කොච්චර ක්වොලිටිට කරද්දන් අඩන්නේ නැහැ මාතෘකාව වෙලා තියෙන්නේ මේක තමයි. ඉතින් ඒක ඉතින් අනේ මන්ද වැරද්දක් කියන්නත් බෑ. කොහමරි ෆන් ෆැක්ට් එකක් කියනවා නම් මෙයාගේ මේ මොනොලොග් එක මේගොල්ලෝ පැය 12ක් තිස්සේ රෙකෝඩ් කරලා තියෙනවා. ඒ වගේම තා පැය 12ක් ගිහිල්ලා තිනා මේ රීෂූට්ස් අනම්මනම් ගන්න. ඒ කියන්නේ පැය 24ක් කරගෙන මේ මොනොලොග් එක විතරක්. ඉතින් වැඩේ තියෙන්නේ ඉතින් ඒකෙන් මේ සීරීස් එකේ ගොඩක් මේ රේටිං එක පොඩ්ඩක් බහලා තිනවා මේ එපිසෝඩ් එකේ. මොකද අනිත් ඒවාට කම්පෙයාර්ඩ් බලනකොට මේ එපිසෝඩ් එක විතර පට්ටම ලෝ රේටිං එකක් තියෙන්නේ. ඉතින් වැඩේ තියෙන්නේ ඉතින් මේක ගැන ඉංග්‍රීසි ඇහෙන දුන්නා කලින් සීසන්ස් වල. ඉතින් අමුතුවෙන් පොදු වෙන්න දෙයක්වත් මේ කාරණේ. අන්තික ඉතින් මෙයාගේ ක්‍රෂ් එක ඉතින් මං හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා මෙයාගේ ක්‍රෂ් එක. අද කියලා යා ක්‍රෂ් is mine. This dude. He wants you. He wants to fuck you. Okay? ඉති ඒවගේ තව ඉන්ට්‍රසින් කතාවක් තියෙනවා මේ වෝල් එක සීනක. මම ඒක නම් පොඩ්ඩක් මට වැරදිච්ච සීන් එකක්. මම හිතුවා මේ මීට් වෝල් එක තියෙනක සමහර විට මේ ඩයිමෙන්ෂන් X එකත් එක්ක වෙන් වෙන මොකක් හරි වෝල් එකක් වෙන්න ඇති මේක කියලා මම හිතුවේ. ඒ වුණාට අපිට මේ පාර්ට් 2 එකේදී ඒක කන්ෆර්ම් වුණා. ඒක එහෙම වෝල් එකක් නෙවෙයි. ඒ වුණාට මේ ඇවිල්ලා මේ මුළු බ්‍රිජ් එක ප්‍රොටෙක්ට් කරන වෝල් එක. ඒ කියන්නේ මේ අප්සයිඩ් ඩවුන් එක වටේටම තියෙන සර්කල් එක වගේ තියෙන එකක් තමයි මේ මීට් වෝල් එක කියන එක අපිට මේකෙන් කන්ෆර්ම් වුණා. සීසන් 4 එකේදී වෙක්නා මුලින්ම ලෙවන්ට කිව්වා එයාගේ පව එක සීක් කරා කියලා. ඒ කියන්නේ එයාගේ පව එකේ විදිහට තමයි මේ ගේට්ස් ඕපන් කරන විදිය ෆිගර් අවුට් කරගත්තේ කියලා. එතකොට මේ පෘථිවියේ මේ අර්ත් එකේ ඉන්න සාමාන්‍ය මිනිස්සු 4 දෙනෙක් මේවා කරලා තමයි එයා මේ මේජර් ලොකු ගේට් එක ඕපන් කරේ. ඉතින් තවදුරටත් එයාට ඒක නෙමෙයි ටාගට් එක. එයාට දැන් ඕනි වර්ල්ඩ්ස් කම්බයින් කරන්න. ඉතින් ඒ හින්දා තමයි මෙයා මේ ළමයි ටික අරන් ගිහලා මේ කරන දේවල් ටික කරන්නේ. සීසන් 4 එකේදී වෙක්න හැමදාම කරේ එයාගේ මයින්ඩ් එක තුරු එයාගේ සයිකික් කනෙක්ෂන් එකෙන් අප්සයිඩ් ඩවුන් එකේ අර එල්ලලා ඉන්න ගම. ඉතින් තවදුරටත් එයා එහෙම කනෙක්ට් වෙන්න දෙයක් නැහැ. දැන්ට මෙයා කනෙක්ට් ලා ඉන්නේ මේ ෆිසිකලි මේ ඩයිමෙන්ෂන් X එකේ ඉඳලා එකපාර මේ ළමයි 12ට. ඉතින් ඒ වගේ මෙන්න මේ සීන් එකේදී පේනවා මේ ඔලීගේ ඇඟේ ඉඳලා ඉවරලා අර ඩස්ට් එක මේ පාටිකල් සෙට් එක යන එකක්. ඉතින් ඒ කියන්නේ ඒ වගේම අනිත් ළමයි සෙට් එක ඇතුළෙත් මේ අනිවාර්යයෙන් මේ ඩස්ට් එක තියෙන්න ඕනි. ඒතරම් මේ කියන්න try කරන අර කලින් පාර වගේ එයා මේ සයිකික් කනෙක්ෂන් එක තුරු නෙවෙයි මේ කනෙක්ට් ලයින් මෙයා ෆිසිකලි එයාගේම ඩයිමෙන්ෂන් එකේ ඉඳලා ඩයිමෙන්ෂන් X එකේ ඉඳලා තමයි මේ කනෙක්ට් ලයින් එක. එහෙම බලනකොට අර කලින් පාර සීසන් 4 එකේ කරාට වඩා දැන් මෙයා මේ කනෙක්ට් ලයින් පව එක ගොඩක් වැඩි වෙන්න ඕනි. මොකද ඒක තමයි එයා මේ යූස් කරන්න හදන්නෙත් මේ ඩයිමෙන්ෂන්ස් දෙකම. ඒ කියන්නේ මේ වර්ල්ඩ්ස් දෙකම එකට එකක් කනෙක්ට් කරන්න. ඉතින් තව හොඳ එකක් දකින්න තිබ්බේ දෙයක් තමයි මෙන්න මේකේ මේ බීටිං හાર્ට් එකක් වගේ මේ ගැහෙන සීන් එක. ඉතින් මොකද්ද මෙන්න මේක? ඉතින් දැන්ටමත් ගොඩක් මේ කන්ෆර්මේෂන්ස් තියෙනවා එක්තරා විදිහට මේ මයින්ඩ් ෆ්ලේයර් තමයි මේක පිටිපස්සේ ඉන්න කෙනා කියන එක. ඉතින් ඒක අතකට බැලුවොත් එහෙනම් මේ මයින්ඩ් ෆ්ලේයර් ද මේ එයාගේ මොකක් හරි ෆිසිකල් රෙප්‍රසන්ටේෂන් එකක්ද මේ බීටිං හાર્ට් එකෙන් මේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ වෙක්නා මේ වර්ල්ඩ්ස් දෙක එකට කම්බයින් කරන්න මේ try කරන මේ මොකක් හරි එයාගේ මේ අර මීට් මැෂින් එකේ එන්ජින් එකද මේක. ඉතින් ඒ වගේම තව ඉන්ටරෙස්ටිං සීන් එකක් තමයි නොටිස් වෙච්ච මට මේ වෙක්නා එන්න මේ පොඩ්ඩ ආයෙමත් මේ විල්ගේ අර මෙන්ටැලිටි එක බ්‍රේක් කරන්න try කරන විදිය. හැමතිස්සෙම මොකක් හරි සීන් එකකින් විල්ව බ්‍රේක් කරන්න එයා try කරනවා. හැබැයි ඒ වගේම පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ එයා try කරන හැම දෙයකින්ම අන්තිමේ වෙන්නේ විල්ව තව ස්ට්‍රෝං වෙන සීන් එකමද කියලා. බලන්න එපිසෝඩ් 4 එකේදී එයා මේ විල්ට එහෙන කතන්දර ගොඩක් කිලිවෙලා මෙතනින් ගියාට පස්සේ එතනදී අර වීල්ගේ පවර් සෙට් එක වේක් වෙන්නේ. ඒ වගේම තව එක්සැම්පල් එකක් විදිහට මෙන්න මේ සීන් එකම බැලුවත් මෙතනදිත් වෙක් නැවිලා විල්ට සෑහෙන කතන්දර ගොඩක් කියනවා. ඉතින් ඒ විදිහට මෙයා ආපහු මෙයා වුණාට පස්සේ එයාගේ අම්මත් එක්ක මේ කතා කරලා පස්සේ අම්මත් එයාගේ පොඩ්ඩක් හිත සනසලි වෙලා නැහැ. ඒක එහෙම නෙවෙයි මේ මිනිහ ගොම පස්සේ අර එයාගේ තිබ්බ පොඩ්ඩක් අර ඔළුවේ තිබ්බ බරක් මෙයා වෙනවා. ඉතින් ඒ වගේම තව ලොකුම දෙයක් තමයි වෙක්නා දන්නවා කියනවා මෙයාගේ මේ සීක්‍රට් සෙට් එක. ඉතින් එයා මොකද කරන්නේ? එයාගේ තිබ්බ ලොකුම සීක්‍රට් එක එයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලාටයි ෆැමිලි එකටයි කියනවා. ඉතින් එයාගේ ඔළුවේ තිබ්බ එයාගේ ඇඟේ තිබ්බ ලොකු බරක් එතනිනුත් ආපහු මෙයා වෙලා ගියා. ඉතින් එහෙම බලද්දි මේ වෙක්නා කරන එක දේවල් වලින් අන්තිමේ වෙන්නේ නිකන් අර විල්ව තවත් ස්ට්‍රෝං වෙන එක. ඉතින් ෆයිනල් එපිසෝඩ් එකට ලං වෙනකොටම අපිට ඊළඟට එනවා මේ ඔපරේෂන් බීන් ස්ටෝක් කියන සීන් එක. ඉතින් බීන් ස්ටෝක් කතන්දරය ඔයගොල්ලෝ දැන් දන්නවා ඇති කියලා මං හිතනවා. පොඩි ළමන්ගේ කතාවක් අර ජැක් සහ මායා බෝන්චි වෙලා කියන්නේ කතාවනේ. ඉතින් මොකක්ද ඒක වෙන්නේ? ඉතින් මේ ජැක් ඇවිල්ලා අර මායා බෝන්චි ටික මෙහෙම කරලා උඩ ලෝකෙට ගිහිල්ලා ඒ ලෝකේ තියෙන මොනවාද මන් දන්නේ අරගෙන පල්ලෙහාට එන ඔය කතාවනේ තියෙන්නේ. ඉතින් ඒ කතාවේ හැටියට මොකද වෙන්නේ? ඉතින් ඒකේ මේ අන්තිමේදී මේගොල්ලෝ මේ මට මතක විදියට මායා බෝන්චි වෙලේ කතාව වෙන්නේ අර යෝධයා පල්ලෙහාට බහිනකොට මේක මේවා කරනවා වැල ඊට පස්සේ වැල කඩන් වැටෙනවා යෝධයා මැරෙනවා වැටිලා ඕකනේ කතාව තිබ්බේ. ඉතින් මේක එතකොට බැලුවොත් මේගොල්ලෝ මේ බ්‍රිජ් එක තුරු ඒ කියන්නේ අප්සයිඩ් ඩවුන් එක එහෙම නැත්නම් අර කතාව විදිහට බැලුවොත් මේ මායාවැල බීන් ස්ටෝක් එක ඒ තුරු මේ ඩයිමෙන්ෂන් X එකට ගිහිලිවලා ළමයි ටික බේරගෙන ආපහු එන්න යන එක.
ඉතින් ඕක තමා මේගොල්ලෝ මේ ගහන්න යන ප්ලෑන් එක. ඉතින් මං හිතනවා ෆයිනල් එපිසෝඩ් එකේ අපිට පේනන්නේ තන්නේ කතාව තමා. ඉතින් ඒක වෙන්න යනකොට ඉතින් මගේ අර කලින් එකෙත් මම වීඩියෝස් වල කිව්වා ප්‍රෙඩික්ෂන් එකක් වගේ පොඩ්ඩක් නිකන් මේ ජොනතන් මේකේ මැරෙයි වගේ කතාවක්. හැබැයි දැන් විච්ච සීන් එක මේක බැලුවේවත් එක්ක උනාන් පස්සේ මට හිතෙනවා නිකන් ජොනතන් මැරෙන්නේ නැති වේවි දෝත් කියලා. මොකද නිකන් අර ලොකු මිෂුව එකක් වර මට හිතිච්ච එක අර රින් එකේ සීන් එක වගේම දැන් ඒක අන්තිමේ ක්ලියර් වුණානේ. ඒ වගේම ලව් ට්‍රයිඇන්ගල් කතන්දරෙත් එහෙම පිටිවරයි. මොකද ඒගොල්ලොත් එතන කතා කරලා ක්ලියර් කරගත්තා. ඒ වගේම මෙතන අපේ මේ බොයිස්ලා දෙන්න අපේ මේ ස්ටීව්යි මෙයයි හෙන්ඩර්සොනුයි මේ දෙන්න මේ ලවි ඩවි හගී සීන් එකත් එක්ක මට හිතුණා සමහරට ස්ටීව් මැරෙන්නෙත් නැති වේද මන් දන්නේ නැහැ කියලා. කොහොම හරි සෝෂල් මීඩියා අපේ මගේ වීඩියෝස් වල දාලා තිබ්බ කමෙන්ට්ස් වලට නම් මං හිතන්නේ ගොඩක් කට්ටිය කැමති නෑ ස්ටීව් මැරෙනවාට. whatever the fucking reason. So එහෙම බැලුවොත් එහෙම ඉතින් වෙන කවුද මේ ලයින් එකේ මැරෙන්නේ ඉන්නේ. ඉතින් අපේ මේ අලුත් කැරක්ටර් එක මේ කාලි ඇවිල්ලා ඉන්නවා. ඉතින් කාලිත් දැන් අමුතු සීන් සෙට් එකක් කරන නම් මේ 11 එක. ඉතින් සමහරට කාලි මැරෙයිද? එහෙම නැත්නම් ආපහු මට හිතුණා නිකන් හොපා මැරෙයිද දන්නෙත් නෑ කියලා. ඉතින් මෙන්න මේ හින්දා. මොකද හොපයාගේ ඔරිජිනල් දුව බේරගන්න chance එකක් හම්බුන්නේ නෑනේ. ඉතින් මේකෙදී කීපවතාවම මෙයා කිව්වා 11ට මුකුත් වෙන්න දෙන්නේ නෑ 11ට මුකුත් වෙන්න දෙන්නේ නෑ කියලා. ඉතින් මට හිතෙනවා සමහරට මේ බැටල් එකේදී 11 බේරගන්න ගිහිල්ලා ආපහු හොපා මැරෙයිද දන්නෙත් නෑ කියලා. ඉතින් මං සාමාන්‍යයෙන් කැරක්ටර්ස් ගැන ගොඩක් කියන සීන් එකක් තමයි මොකක් හරි කැරක්ටර් මොකක් හරි දෙයක් කරනකොට ඒ කැරක්ටර් එකේ පර්ස්පෙක්ටිව් එක පැත්තෙන් බලන්න කියන එක. එතකොට සාමාන්‍යයෙන් කතාව ගොඩක් ඉන්ට්‍රස්ටිං වෙනවා. වගේ මේ මිනිස්සු එහෙම දෙයක් කරන්නේ ඇයි කියන එක ගැනත් අපිට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේ කාලි මේ කියන කතා සෙට් එක එයාගේ පැත්තෙන් බැලුවොත් හරිනේ. ඉතින් එයා පොඩි කාලේ මේ ප්‍රෝග්‍රෑම් එකේ එක්කෙනෙක් වෙලා ඊට පස්සේ එයා වද වේදනාවලට වෙලා එයා එතනින් පැනලා ගිහිල්ලා එයා ගෲප් එකක් හදාගෙන අන්තිමේ ගෲප් එකේ කට්ටිය ඔක්කොම මරලා ආපහු එයාව වෙලා ඊට පස්සේ තනි කරාපෝ එක්ස්පෙරිමන්ට් එකදී මේ මිනිස්යාගේ ස්ටෝරි එකෙන් බැලුවොත් එහෙම ස්ටෝරි පොයින්ට් එකෙන් එයා කියන දේවල් සෙට් එකත් මෙතනදී 11ට වැරද්දක් කියන්න බෑ. මොකද ඒක සාධාරණයිනේ. ඉතින් ඒ වගේම තව සීන් එකක් තිබ්බා මේකේ මේ මිලිටරි එකේ ප්ලෑන් එක ගැන. ඒගොල්ලෝ ආපහු සැරයක් මේ අපේ රේන්බෝ රූම් එකේ මෙන්න මේ ප්‍රොජෙක්ට් සෙට් එක ආපහු පටන් ගන්න යන්නේ. ආපහු අර නම්බර්ස් ප්‍රෝග්‍රෑම් එකේ ළමයි මේවා කරලා. ඉතින් මේක මේන් ෆෝකස් එකක් අර ස්ටෝරි ලයින් කීපයක්ම දැන් ඕපන්ලා දෙනවා. වෙක්නගේ එකත් අමතරව මේ මිලිටරි කතාවත්. ඉතින් ෆයිනල් එපිසෝඩ් එකෙන් නම් මම හිතන්නේ මිලිටරි එකට එච්චර ප්‍රයොරිටි එකක් දෙයිද කියලා. ඉතින් ඒ වුණාට මට හිතෙනවා සමහරට මේ ස්ටෝරි එක ඉවර වෙනකොට මේ කවුරු හරි එක්කෙනෙක් නිකන් මිලිටරි එකට අහු වෙලා වගේ සීන් එකක් වෙයිද දන්නෙත් නෑ කියලා. මොකද එක්තරා විදිහට බැලුවොත් එහෙම 11 තවදුරටත් මේකේ ඉන්න මේන් විසඩ් සෝසර් නෙවෙයිනේ. මේක දැන් විල් තමා පොඩ්ඩක් මේ සීසන් එකේ මේන් කැරක්ටර් විදිහට ගිහිලා තින්නේ. එහෙම නේද? ඉතින් මට මෙන්න මේම සීන් එකක් හිතනවා. නිකමට දැන් මේ 11 මේ සීරීස් එක පුරාම මේ මිලිටරි එකේ මේ කට්ටිය 11 පස්සෙන් පන්න ඉන්න එකේ අන්තිමේදී මේ විල් දිහා දැකලා විල්ගේ තියෙන පවර් සෙට් එක ඒගොල්ලන්ට නෝටිස් වෙලා මේගොල්ලෝ අන්තිමේ විල්ලම අල්ල ගනිදෝ කියලා මේ ප්‍රොජෙක්ට් එක මේවා කරන්නවත්. මට හිතෙනවා නිකන් එහෙමින් ඉන්න එකකින්වත් ඉවර වෙයිද කියලා. But who knows, maybe it could be another spin-off or whatever. මන් දන්නේ නැහැ. මෙතනින් මේගොල්ලෝ ඉවරණ කරන්නන්නේ නැහැ. කොහොමද මේ පොපියුලර් චින්ත තව සීරීස් 8. ඉතින් ඕක තමයි ඉතින් මගේ ප්‍රෙඩික්ෂන් එක නම්. කොහොමද කමන්නේ ෆයිනල් එපිසෝඩ් එක 31st night දෙසැම්බර් 31 වෙනිදා තමයි රිලීස් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඉතින් අපි මේ කතාව ගැන ආපහු කතා කරන්න වෙන්නේ අලුත් අවුරුද්දේ තමයි. අලුත් මිනිස්සු විදියට 2026 දී. ඒ වගේම මගේ අර කලින් වීඩියෝස් වල මම දාපු නැති ඒවා ඔයගොල්ලෝ බලලා නැත්නම් මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා ලින්ක් එක. ඒ වීඩියෝ සෙට් එක චෙක් කරලා බලන්න. අපි ගොඩක් දේවල් මේ කතා කරලා තිනවා. So එහෙනම් 2026 තව දවස් 2යි 3යි. Happy New Year හැමෝටම. අලුත් අවුරුද්දේ අලුත් වීඩියෝත් එක්ක හම්බ වෙමු.